දැන් සූදානම් වෙන්නේ මේ ඩයෝඩ් වල ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක අධ්‍යයනය කරන්න. අපි මෙතන ප්‍රොජෙක්ට් බෝඩ් එකට මම LED බල්බ දෙකක් සම්බන්ධ කරලා ඔයා හොඳට බැලුවොත් ඔයාට පේනවද මේ තියෙන්නේ ඩයෝඩය මේ පැත්තට සම්බන්ධ. ඒ කියන්නේ ඍණාග්‍රය මේ පැත්තට. මේක ඩයෝඩ් එක සම්බන්ධ කරලා තියෙන්නේ ඊට විරුද්ධ පැත්තට. පැහැදිලිද? මේක ඩයෝඩ් එක මේ පැත්තට, මේක ඩයෝඩ් එක මේ පැත්තට. එතකොට මම LED දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් මම බැටරිය එක පැත්තකට සම්බන්ධ කරනවා. එහෙනම් මේ බලන්න පත් වෙන බල්බය. එහෙනම් මේ වයර් දෙක ඔන්න මම මාරු කරලා සම්බන්ධ කරනවා. මේ එහෙනම් මේ ඩයෝඩ් දෙක අපි සම්බන්ධ කරේ විරුද්ධ අතට. ඒ විරුද්ධ අතට සම්බන්ධ කරපු නිසා විදුලිය ගමන් කරන්නේ එක දිශාවකට විතරයි. මෙන්න නැවත වාරයක් මේ අග්‍ර දෙක මාරු කරා. එහෙනම් විදුලිය ගමන් කරන දිශාව වෙනස් වීම වෙද්දී බල්බය පත් වෙන එකත් වෙනස් වුණා. එහෙනම් මේකෙදී අපිට තේරෙනවා ඩයෝඩය තුලින් විදුලිය ගමන් කරන්නේ එක දිශාවකට විතරයි කියන කාරණාව.